සුබ දවසක් කියලා පිළිගන්න Top of Design YouTube channel එකට ඔයාලා හැමෝම අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නන්නේ ඇස් පිනවන දෙයක්. ඉතින් මම කොහොමවත් මගේ channel එකෙන් ඔයාලට පෙන්නන්නේ ඇස් පිනවන, දිව පිනවන දේවල්. ඉතින් මිනිස් විදියට අපි කවුරුත් කැමතිනේ ඇස්කම් පිනවන්න, දිව පිනවන්න. ඉතින් අද මම ඉන්නේ බ්‍රසීලයේ සාව් පෝලෝ වල. ඉතින් සාව් පෝලෝ ගිය වෙලාවේ මට long layover එකක් තිබුණා. ඒ වුණාට මම එළියට නම් ගියේ නැහැ. ඒ වෙනුවට කළේ මේ බුෆේ එක රස විඳපු එක තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට බ්‍රේක්ෆාස්ට් බුෆේ එක වගේම ඩිනර් බුෆේ එකක් පෙන්නනවා. මේ හොටෙල් එක පොල්මන් හොටෙල් එක සාව් පෝලෝ වල තමයි තියෙන්නේ. බ්‍රෙඩ් වලින් තමයි මම මුලින්ම පටන් ගත්තේ. ඊළඟට ෆ්‍රෙඩ්ස් තියෙනවා, සීරියල්ස් තියෙනවා, ඒත් එක්කම තියෙනවා කෝල් කට්ස් කියන්නේ මෙන්න මේ වගේ ස්ලයිස්ඩ් මීට් වලට. ඉතින් ඔයාලා මේ බැලුවේ සාව් පෝලෝ වල මම නැවතලා හිටපු පුල්මන් හොටෙල් එකේ බ්‍රේක්ෆාස්ට් බුෆේ එක. බ්‍රසීල ගැන කියනවා නම් බ්‍රසීල කියන්නේ දකුණු ඇමරිකාවේ තියෙන විශාලතම රට. ඒ වගේම තමයි ඇමරිකන් මහද්වීපවල පෘතුගීසි භාෂාව කියන පෝර්චුගීස් කතා කරන එකම රට විදිහට බ්‍රසීලය හඳුන්වන්න පුළුවන්. ඔයාලා දැන් බැලුවේ බ්‍රේක්ෆාස්ට් බුෆේ එක නෙහෙනම් මට හිතෙනවා ඔයාලට ඩිනර් බුෆේ එකක් පෙන්නොත් හොඳයි කියලා. එහෙනම් අපි ගිහින් බලමු ඩිනර් බුෆේ එක කොහොමද කියලා. ටිකක් වෙනස් ජාතිය සලාඩ් වර්ග කෑම ජාති තියෙනවා. ඒකත් අපි බලලම ඉමු. මෙතන තියෙන එක වර්ණවත් සලාඩ් ජාති එක නම් වලින් තියෙනවා. කසාව සලාඩ්, බේස් වෙජිටබල් සලාඩ්, කිනෝවා සලාඩ්, කියුකම්බර් ඇන්ඩ් චික්පී සලාඩ්. ඒ වගේ එක සලාඩ් ජාති මෙතන තියෙනවා. ඒත් එක්ක මේ බොටල්ස් වල තියෙනවා එක පිකල්ස්, කැරට් පිකල්ස්, කියුකම්බර් පිකල්ස්, පොටැටෝ පිකල්ස් වගේ දේවල්. ඊට එහා පැත්තේ තියෙන සලාඩ් ඩ්‍රෙසින්ග්ස්. අන්න ඉතින් බුෆේ එක රස විඳින අතරතුරේ පුංචි ඉල්ලීමක් තියෙනවා. ඔයාලගෙන් කරන්න. ඔයාලා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා Top of Design YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන අතරතුරේ තවත් වැදගත් කාරණයක් මම ඔයාලට කියන්නම්. බ්‍රසීලය කියන්නේ ලොකු ජෛව විවිධත්වයක් තියෙන රටක්. ඒක ඔයාලා දන්නවා ඇති සමහර විට. ඉතින් බ්‍රසීලයේ 60% විතර ආවරණය වෙලා තියෙන්නේ ඇමසන් වනාන්තරයෙන්. ඉතින් ලොකු ජෛව විවිධත්වයක් තියෙන රටක් විදිහට තමයි බ්‍රසීලය හඳුන්වන්නේ. ඉතින් සාව් පෝලෝ ගිය වෙලාවේ මම එළියට නම් ගියේ නැහැ. නමුත් ඊළඟ පාර අනිවාර්යයෙන්ම එළියට යන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට වටපිටාව පෙන්වන්නත් එක්ක. මේ ඩිනර් බුෆේ එකේ නැති දෙයක් නැහැ. අතටම කිව්වොත් ස්පැගටි, පාස්ටා, රයිස් වර්ග, මීට් වර්ග ගොඩාක් දේවල් තියෙනවා. ඒත් එකම ලයිව් ස්ටේෂන් එකක් තියෙනවා. ඉතින් ඒ ලයිව් ස්ටේෂන් එකේ මම සීන් පීටර් කියන ෆිෂ් ජාතිය ගත ග්‍රිල් කරලා ඒකත් හරිම රසයි. මේ හැම එකකම චුට්ට try කරාට පස්සේ දැන් අපි අන්තිමටම ඩිසර්ට් තමයි try කළේ. ඉතින් මම පැණි රස නම් ගොඩක් කන්නේ නැහැ. ඉතින් ඩිසර්ට්ස් වලින් එකක් දෙකක් විතර try කරලා බැලුවා. රසම රස හිත දෙගන්න සුළු ඩිසර්ට් ජාති ගොඩාක් තියෙනවා. මෙතන chocolate fudge, caramel pudding, blueberry pavlova, ඒ වගේ ගොඩාක් ජාති මෙතන තියෙනවා. macaron, cut fruits. මේ ඔක්කොම තමයි ඔයාලට මේ පේන්නේ. ඉතින් ඔයාලා මේ බලන්නේ සාව් පෝලෝ වල පුල්මන් හොටෙල් එකේ ඩිනර් බුෆේ එකේදී මම ඔයාලට බ්‍රේක්ෆාස්ට් බුෆේ එකයි ඩිනර් බුෆේ එකයි දෙකම පෙන්නුවා. ඉතින් මෙතන තියෙන ඩිසර්ට්ස් ජාති වලින් ඔක්කොම නම් මම කන්න ගියේ නැහැ.
මොකද මම පැණි රහ කන්න වැඩි ආස නැති හින්දා. ඉතින් එකක් දෙකක් නම් try කරලා බැලුවට කමක් නැහැනේ. ඉතින් මම මෙතනින් try කළේ chocolate fudge එකයි caramel pudding එකයි විතරයි. South Pole ගිය වෙලාවේ මම දැකපු තවත් විශේෂ දෙයක් තමයි මෙහි Japanese කට්ටිය ගොඩාක් ඉන්නවා. ඒ වගේම Japanese restaurants, Italian restaurants, Chinese restaurants, Lebanese මේ වගේ විවිධ restaurants දැක ගන්න පුළුවන්. ඉතින් ලොකු විවිධත්වයක් තියෙන රටක් විදිහට බ්‍රසීලය හඳුන්වන්න පුළුවන්. ඉතින් අවසානයට මම කියන්නේ ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම like එකක් දාලා Top of TC YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් එතකොට ඔයාලට පුළුවන් තවත් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාලගේ සියලු දේවල් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.